හලෝ ළමයි. අද අවුරුදු දවසට පස්සේ දවස අප්‍රේල් 15 වෙනිදා මම මාර මාස කාලයක් මේක. අද මම යනවා පිටිකපරා. නෑ මම නෙමෙයි අපි යනවා. මේ මගේ කලින් ඉඳන් vlogs බලලා නම් දන්නවා කොහෙද මේ යන්නේ කියලා. අපි කොහමද හැම අවුරුද්දකම වගේ යවෙන ගමනක්. කියවරද කියා මේ පාර පොඩ්ඩක් යන පැති වෙනස්. අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. හරිද? එහෙනම් මාත් එක්ක ඉන්න. මෙන්න මේ ෂෝට් එකයි මෙන්න මේ ටී-ෂර්ට් එකයි තමයි ළමයි මම ඇඳගෙන යන්නේ. මම හරි ආසයි යන්නේ මෙන්න මේ ටී-ෂර්ට් එකට. මේ මම මේක නම් ගත්තේ දැන මතක නෑ. මේක නම් මම ගත්තේ Cool Planet එකේ. අර ළමයි මං ලෑස්තිලා ආවා මම නෑවා. මේ මොකද්ද? දැන් අපි ලෑස්ති වෙමු. මම මොන්නේ මුකුත් ගන්න නෑ වල දන්නවනේ මම මොන්නේ මුකුත් ගන්න නෑ. හැබැයි ඇස් දෙකේ නම් ගන්නවා. මං සාමාන්‍ය ළමයි රෝස් පාටට මං එහෙම ලොකු ආසාවක් නෑ. ලොකු නෙමෙයි මං ආස නෑ. මට මේ පාට වල පේනද? මේ පාට මං ආසයි. මේ රෝස් පාට මම වැඩි ආස නෑ. මට මේ ටී-ෂර්ට් එක දෙකම හරි ආසයි ඉතුරුයි. අපි ඉස්සරහම කාජල් දෙකක් ගාගමු. මේක නම් මට මේ කොහොමද මේ කාජල් එක නම් මට ගන්න ඕන ළමයි. මොකද මං හරි ආසයි කාජල් ගන්න. අපි ඒක ගාගමු. පොඩ්ඩක් ඉන්න මම මේක තියාගන්න. මොකද මට මේකෙන් හිචු. මම මේකෙන් බලලා දාන්න පුළුවන්. ඇයි මම මේකක් ගත්තේ? අපි ඉස්සෙල්ලම මේක ගාගමු. හැබැයි මේකෙන් බලනකොට නම් ළමයි මේ මොකක්ද? අර කන්නඩියෙන් බලන එක ලේසි. මට ඒක අමාරු. පොඩ්ඩක් මේක ගන්න. ඉතින් ළමයි කොහොමද ආවද අවුරුදු හොඳ ඇති කියලා මම හිතනවා හැමෝටම ගිය අවුරුද්දට වඩා. ඉතින් ඔයාලා ගිය අවුරුද්දේ ප්‍රාර්ථනා කරපු දේවල් ඔයාලා ඉෂ්ට කරගත්තද කොහොමද? මගේ නම් ළමයි ගිය අවුරුද්දට ළමයි පාර ඇත්තටම ගොඩක් හොඳයි. මොකද මම ග්‍රැජුවේට් වුණා. මගේ හීන 99%ක්ම සාර්ථකයි. හරි. මම යන්දා. මේ කාජල් එක අඳින එක නම් මට ලේසි ළමයි. මොකද දන්නවද? ඒක මට හරි පුරුදු. මෙන්න මේ ලිප් ලයින් එක පේනවද ළමයි? මට හරි ආසයි. මම ඉස්කෝලේ යනකොට මේ නිකම්ම ගාගෙන යන්නේ. ඒ කියන්නේ මේක උලනන්නේ මේ නිකම් මේක ගාගෙන යන්නේ. ඒ කියන්නේ ඒක එතකොට යන්නේ නැහැ. මේ මොකද්ද? අපි කෑවත් බිව්වත් මේ ඒක යන්නේ නැහැ. ඒක හොඳට හිටිනා. මේ උල් කරපු ගමන් කුඩු වගේ මේවයින් මම ආස නැහැ. හරි. ටිප්ලයින් කන්දා එන්න චුට්ටක් ගාම ළමයි. මට බෑනේ. හරි. මං කාජල් ගෑවා මට පොඩි වැඩක් අමතක වුණා ළමයි. මොකද දන්නවද? මම ලෙන්ස් සෙට් 3ක් ගත්තා. හරිද? මගේ ළමයි මගේ ඇස් දෙක මගේ කොහොමද දුඹුරු පාරේ මේ කොහොමද දුඹුරු පාරේ. හරි. එතකොට මම ලයිට් බ්ලූ එක ගත්තාම ඒක බ්ලූ වගේ පේන්නේ නැහැ. මන් දන්නේ ඇයි කියලා. ඒක නිසා මම ඩාර්ක් බ්ලූ ගත්තා. මන් දන්නේ ඒකත් පේනේද නැද්ද කියලා. මේක කොහොම හරි මම ආවල් පේනනම් ඒක මම මේක තාම යූස් කරේ නැහැ. මම සෙට් 3ක් ගත්තා. සෙට් 3ක් මම ගත්තා. මේ ලෙන්ස් සෙට් 3ක් මම ගත්තා. මේකෙන් ළමයි ඔයාලට පේනවද බ්ලූ එක? බ්ලූ අපි මේක දාමුද? ඔයාලා දන්නේ මම ලෙන්සස් දාන්න මං හරි ආසයි කොහොමද ආත්. මං හිතන්නේ මම මේ පාර සෙට් 3ක් ගත්තා.
ඔයාලා ළමයි හොඳ ඒ කියන්නේ අපි ඇහැටනේ දාන්නේ. ඒක නිසා හොඳට බලලා හොඳ තැනකින් මේ ලෙන්සස් ගන්න. නැත්තම් අපේ ඇස් දෙක අපි පරිසම් කරගන්න ඕනේ. මේකේ ලික්විඩ් එක තියෙනවා. ඒ ලික්විඩ් එක වලට ඕන මේකට දාන්න මේකත් එක්ක මම ලික්විඩ් එක ගත්තා. ලික්විඩ් එකක් තියෙනවා. මේක ළමයි මම රංගන්නේ KCC එකේ විෂන් කෑ එකෙන්. ඒ කියන්නේ බියුටි ලෙන්සස් 6000 ඉඳන් උඩට තියෙන්නේ. මම සෙට් තුනක් ගත්තා මේ පාර. එකක් හනි කියලා එක. අනිත් එක මොනවාද? මොකද්ද? චොක්ලට් කලර් එක. අනිත් එක තමයි මේ නේවි බ්ලූ කියන්නේ. හරිද? ඔයාලටත් පුළුවන් ඒකටම ගිහින් ගන්න නම් මේ ඒකේ ඒ කියන්නේ ඔයාලට ඒක දාලා බලලා ගන්න බෑ. මොකද ඒක කොරෝනා වලින් පස්සේ ඒ කියන්නේ කොහොමත් එහෙම දෙන්නේ නෑනේ. මම මේ ගොඩ දවසකින් ළමයි ලෙන්සස් දාන්නේ මේ. මොකද මගේ කණින් තිබ්බා සෙට් 8ක් 9ක් මම ඒ ටික ඔක්කොම විසික් කරා. ඒක පාරණයි. මේක අවුරුද්දක් දාන්න පුළුවන් එක. පීඩා. මේ බලන්නකො ළමයි. වනිල් පාර දැම්ම පළවෙනි පාර. ඒ කියන්නේ මේක මෙච්චර හැබැයි පේනවනේ ලස්සනයිද? බල මැස් දිගටම දාලා. ලස්සනයි. අනේ වෙනස කරත් එක්ක කැත වුණා දාමු දැන් සල්ලි දීලා ගත්ත එකනේ. නැද්ද ළමයි? සල්ලි දීලා ගත්ත එක නෑ නැහැ දාමු. හරි. මේක විසික්කන් තමයි තියෙන්නේ පොරකින්න. හරි. අපි කතා කරා ඒක. මේ ළමයි මේ අනේ ඒක නම් පේනවා හැබැයි මං ආසයි ඒකට. ඔයාලත් යන ළමයි විෂන් කෑයකට විෂන් කෑයකේ බය වෙන්න දෙයක් නැහැ. අනේක ඒ කියන්නේ සමහර කට්ටිය බයයිනේ. දැන් මෙහෙමයි ළමයි. අපි ආස දේවල් අපි ආස කාලේ කරන්න ඕන. මේ වගේ කිසිම ඉෆෙක්ට් එකක් නැහැ. ඒ කියන්නේ දැන් සමහර කියනවානේ ඔයාලට තියෙන විදිහටම හැපේනවද? ඇහැ මොකද මෙහෙමයි මං හැබැයි සමහර දේවල් බලලා තියෙනවා. ඔයාලගේ ඇහැ දනවනම්. ඒ කියන්නේ මේවා දැම්මම දනවනම් ඒකේ වෙනම ටුක් ගාලා ගලවන්න. මොකද මේ අනිත් දේ තමයි අත් දෙක හොඳට පිරිසිදු කරගන්න. අත් දෙක හොඳට පිරිසිදු කරගෙන තමයි ළමයි ලෙන්සස් දාන්නේ. නැතුව මේ නිකන් ඔය ආවට ගියට චොකස් ගාලා දාන්න යන්න එපා. හොඳ නැහැ. අපි ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනේ. හරිද? පොඩකින් නම් මම දාගන්න. මේ කාජල් එක ගෑවෙන ළමයි මෝඩ කපට මම අමතක වුණානේ. ඒක කාජල් එක ගෑන හැමදාම. කාජල් ටික උත් ගෑවුණා. අනේ අපිට පෙන්නමුකෝ. අම්මි නන්නානවා දැන්. ඇයි ළමයි අදනේ හිස්තෙල් ගන්න තිබ්බේ? අනේ මේ ලස්සනයි නේද ළමයි? අනේ මේ බොලොන්ඩු. මට මේ වගේ බෝල වෙන්න තියෙ. හැබැයි ළමයි මම්ම හත් වෙලා හැබැයි. මොකද මම මේ ෂෝට් එක ටික කාලයක් අරගෙන එතකොට මට මේ හිප් එකෙන් ලොකුවට තිබ්බේ. දැන් මට ඒක ගානයි හොනි. මාගේ දැස දෙස බලන්න. මෙතෙන් පටන් නුඹ කවුරු හරි ඔයාලා කැමති කෙනෙක්. හරි. එහෙනම් මේ කන්ටේනර් එක මං අනිත් ලෙන්සස් උත් දැම්මහම ළමයි ඔයාලට පෙන්නන්නම්. හරිද? අනේ මේ දෙකට මං ආසයි ළමයි ලස්සනයි. මම හැබැයි මේ මෙහිම බලනෝනේ. අනේ අන්දරේ ෆෝන් එකෙන් බලනොත් ලස්සනයි. කොන්නරි මොනට පුඩ මට බය හිතුණා. නිකන් අර අනේ හොල්මනක් වගේ. මන් දන්නේ ඔයාලටත් මාව එහෙම පේනවාද කියලා. හැබැයි මට නම් ලස්සනයි මෙහෙම. අනේ මේ තමන්ට තමන් ලස්සනයි නම් එච්චරයි නේද ළමයි. අහන්නකෝ මොකද දැන් කරේ කාජල් එක ගන්න. හරි එච්චර. මම මූණේ මුකුත් ගන්න නෑ. මං ආස නෑ මූණේ මුකුත් ගන්න. මට දාඩිය දානවා. අනික මේ මගේ මේ පැචස් ආන ළමයි මේ ඔයාලට පේනවද දන්නේ මේ පේනවද? මේ තියෙන මේ කළු පාට. ඒවා අවු යනකොට මෙයා වෙන්නේ මං අසංගිය කිව්ව සෙනුන් එකට යන ළමයි. ඔයාලට මම අර කලින් බ්ලොග් එකේ දාලා තිබ්බේ. එතකොට අක්කි මට හැමදාම යන්න එපා ඌ යන්න එපා කියන හයිස්ව මං අහන්නේ නෑ ළමයි වැඩක් නෑ කියලා.
මගේ මෙහෙන්දි රේ හදන්නේ. මම ඒක මාරු විදිහට පරිස්සම් කරා. මාලයක් ඕනේ නැහැ මේක තියනවා. මට ඡන්දය අරන් දුන්නේ මේක. මේකත් දාගමු නේද? කමන්නේ. අනේ මේක ලස්සනයිද? ගෑස් එක ලස්සනයිද? හරි මම ඔයාලට පෙන්වන්නේ නැහැ. මම මේක තෙමු එකෙන් ගෙන්න ගත්තා. මේ ළමයි මන්නම් මේවා කියන්නේ ගන්න කියලා. මොකද දන්නවද? මේ වැස් වලට හොඳ නැහැ. මේ ලාභ දේවල් ඒක දාන්න එපා. හොඳ නැහැ. මම දැකලා තියෙනවා සමහරක් ලෙන්සස් උනත් තියෙනවා රුපියල් 1500 2000 එහෙම කියලා. මේ මම එකපාරක් එහෙම අර ඔෆර් එකක් තිබ්බ එකක් ගත්තා. මට මතක නැහැ මොකක්ද මේක කියලා. ඒකේ එකක් මේ මොකද ඒකේ එකක් මේ නිකන් පුස් කාලා වගේ තිබ්බා. ඒකත් මම එහෙම විසිට් කරා. මේ එකෙන් ටික කාලෙකින් යන දවස් දෙකක් විතර ගියාට පස්සේ මේ රෝස පාට ඒක හැබැයි හැට ප්‍රශ්නයක් නෑ. අනික මං හිතුවට වඩා මේක හොඳයි. මේ ඒක ඩී අකුරු දෙකක් තියෙනවා. මම ඒක දැන් දැක්කේ. ඩී ධනංජනි. මේ කරාම දෙක දානවද මම මේ මගේ කන තුවාල උනන් ළමයි ඉස්සෙල්ලා කන තුවාල උනන් නෙමෙයි තුවාල නෙමෙයි මොකක් හරි එකක් උනා ඇලර්ජික් එකක් වුණා මට මොනවා වුණාද නේ අප්පු මට එපා වුණා ඒක නම් මේ කප්පා මේ ඊට පස්සේ මේ ડોක්ටර් ක්‍රීම් එකක් දුන්නා කොහෙද channel send එකේ මම channel කරලා ගත්තේ මන් දන්නේ ඒක නිකම්ම එකපාරින් ගෑව ගමන්ම හොඳ වුණා ළමයි මගේ කන නැත්තම් මං හිතුවා කුණු වෙලා වැටේ කියලා එච්චරකට ඒක තුවාල වුණා අපි මේක උඩට දාමුද උඩට විතරක් දාමු පල්ලෙහාට මොකද ඒක කොහේ පල්ලෙහාට දාන්නේ මට අද ඕන තරම් වෙලා තියෙනවා මෙහෙම ෂේප්ද ළමයි අපි උඩට දාමුද වෙන කරාම දෙකක් මොකක් හරි අනේ මොකක් හරි බලමුකෝ ඒක දාන්න හිතුනොත් වෙන එකක් දාමු අපි එහෙම නැත්තම් මේකම දාගෙන යන්න හැබැයි උඩට නම් කරාම දෙකක් දැම්මේ නෑ මේ අපි බලමු මෙතෙන් එකක් දාන්න වෙනවා ළමයි අනේ මට බෑ කම්මැලි අප්පා මම මේ කෝකටත් මේ ක්‍රීම් එක ගාලා මේවා දාන්නේ එහෙම දාන්න ඕනේ නෑ එහෙම ડોක්ටර් කිව්වේ නෑ එහෙම දෙයක් කතාවක් මගේ අර කන තුවාල වෙලා තිනකොට මම මෙන්න මේ ඔයාලට පේනවද දන්නේ මෙන්න මේ ක්‍රීම් එක දුන්නා මේ කොහොම හරි මේ මොකද මට ඉස්සෙල්ලා මට එහෙම ඇලර්ජික් නැහැ හැබැයි මොකක් හරි වුණා මගේ කනට මම දන්නේ මොකද්ද මේ කියලා දැන් නම් හොඳටම හොඳයි මම නිකමට කෝකට අතර මේක දැක්කපු හින්දා මම ගෑ හරි මම ලෑස්ති එහෙනම් ළමයි යනකොට ඔයාලට මම vlog එක අරන් එන්නම් ඉතින් ටික නෑවා කොණ්ඩේ නම් තෙතම තෙතයි මං සමහරෙන් කොණ්ඩේ පිහින්නේ නෑ ළමයි තෙතට තියෙනකොට ෂේප් හත් ගෑස් දෙක නිල් පාටයි මේ වගේ හරි එහෙනම් අපි හම්බෙමු මෙන්න මේක තමයි ඉතින් ළමයි මම අඳගෙන යන්න හදන්නේ ළමයි අපි යන්න යන්නේ එහෙනම් අත් එක්ක යමු ඔයාලත් හරිද ඕනේ ඉතින් ළමයි අපි අපේ ගමන යන්න ආරම්භුවා මම මේ තැනට හරිම ආසයි මගේ කලින් vlogs බලන කට්ටියක් දන්නවා මම මේ තැනට මාරම ආසයි කියලා ඉතින් මගේ කලින් අප්‍රේල් මාසේ ගිය අවුරුදු අප්‍රේල් මාසේ vlog එක බලපු කට්ටිය දන්නවා මෙන්න මෙතනින්ම තමයි අපි ගිය පාරත් කෑම ගත්තේ ඉතින් එතන කෑම රසයි. ඉතින් අපි කෑම කෑවා. ඒ කියන්නේ රොටි තමයි අපි කෑවේ. ඊට පස්සේ අපි ආපහු ඔන්න දැන් යන්න යන ගමන අරඹුවා. කියන්න බෑනේ මේ පාර කොහෙද යන්නේ කියලා අපි. ගෙස් කරන්න බෑනේ. මම යන්න හරි මාස පැත්තක්. හැබැයි ළමයි මේ පාර ට්‍රිප් එක නම් මාර ලොකු ට්‍රිප් එකක්. ඒ කියන්නේ මම ආසම තැන් හැම තැනකටම යනවා.
හරි ඉතින් ඔයාලා දන්නේ නැති මම ආසම තැනකවත් කොහොමද ඉතින් නෝරෙලිය තමයි කියලා. අනිත් එක තමයි මං යන්න තවත් ගොඩාක් අස්තනක් තිබ්බා මම එතන ගිහින්ම නැහැ කවදාකවත්. ඉතින් එතෙන්නත් මාව එක්කන් ගියා. ඉතින් අපි හැමෝම ගියේ කොහෙද කියලා අපි බලමු. මං හරි ආසරම මෙන්න මේ පාරට නුවරඑළිය යනකොට තියෙන පාර. ඇත්තටම අපේ වෙලාවල් මාර හොඳයි අපි ටික දෙනාගේ. මොකද මේ දවස් ටිකේම පොඩ්ඩක්වත් වැස්සේ නැහැ. හැබැයි අපි ගිහින් ආවට පස්සේ එහෙට මාර විදිහට වැස්සා කිව්වා. ඉතින් අපි හිතනවා අපි හරි වාසනාවන්තයි කියලා. මොකද මං හරි බය හිටියේ පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය ආවහමත් මෙහෙ යන්න බැරි වෙයිද කිය. ඒවට ඉතින් එහෙ යන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් අපි යන ගමන් තමයි මේ ඉන්නේ. මේ ටී ෆැක්ටරි එකට නම් අපි ආවනේ කලිනුත් ගිය අවුරුද්දෙත් මතකයි නේ ඔයාලට. ඉතින් ගිය පාර ආව සෙට් එකට වඩා මේ පාර ආව සෙට් එකේ තුන්දෙනෙක් වෙනස්. එක්කෙනෙක් අපිත් එක්ක ආවේ නැහැ. ඊට අමතරව තව තුන්දෙනෙක් අලුතෙන් ආවා. ඉතින් වාහන දෙකක් ගියා. ඉතින් අපි ඔක්ලාම හරිම සතුටින් මෙන්න මේ විදිහට නුවරඑළියට ආවා. ඉතින් අහසෙන් චුට්ටක් කරු කරලා තියෙන ළමයි හැබැයි කොයි වෙලාවකවත් අපි යනඩායි වැස්සේ නැහැ. ඉතින් මෙන්න මේතන තමයි අපි නතර වුණේ. අපි මුළු විලායකක්ම ගත්තේ. අපි සෙට් එකටම අපේ සෙට් එකේ 7 දෙනෙක් හිටියා. ඉතින් හැමදේම හොඳයි. ඒ වුණාට ළමයි දැන් මම හැම vlog එකකම කියනවානේ මම හොඳ නැත්තම් හොඳ නැහැ කියනවා. මම හොඳයි නම් හොඳම හොඳයි කියනවා. හැබැයි මම කැමති නෑ මගේ vlog එකක් බලලා කවුරු හරි කෙනෙක් ගිහිල්ලා මොකක් හරි කරදරයක වැටෙනවට. ඉතින් මේ JBL එක නම් අපි අරන් ගියපු එක. මෙතන අපි ඇත්තටම උපරිමයෙන්ම නිදහසේ හරිම ආසාවෙන් අපිට ඕන විදිහට උපරිම නිදහසින් අපි හිටියා. හරි ඉතින් අපි යමුකෝ. එදා රෑ අපි කොහෙද ගියේ බලන්න. කානිවලුත් තියෙනවා. ඒකම පබ් ලන්ඩන් අපි අර ගිය පාර දවස් 3ක්ම ගියේ. ඊට කලින් අවුරුද්දේත් අපි ගියා. ගිය අවුරුද්දේත් අපි ගියා. ඉතින් මේ පාර අපි සුපුරුදු පරිදි යන්නයි යන්නේ. අපි 15 දෙකම යන්නයි හිටියේ. හැබැයි බලමුකෝ අපේ ප්ලෑන්ස් මොකද උනේ කියලා. ඉතින් අපි කානිවල් එකට නම් ගියේ නැහැ. අපි පබ් ලන්ඩන් එකට තමයි ගියේ. මගේ ළමයි කලින් vlogs බලපු කට්ටිය දන්නවා. ගිය අවුරුද්දේ ඉතිස්සෙල්ලා අවුරුද්දේම කොච්චර සෙනගක් හිටියද කියලා. හැබැයි මම දන්නේ මේ පාර ගිය පාර හිටපු 4න් 3ක්වත් නැහැ. මිනිස්සු ඒ කියන්නේ එච්චර මිනිස්සු මේ පේනවනේ ඉස්සර මේ ඔක්කොම මුළු මේ ඔක්කොම ටික ඔක්කොගෙම පිරිමිසෙන් පිළයි තිබ්බේ. හැබැයි එදා නම් ඇත්තටම සෙනග මාරම අඩුයි. මම ළමයි ඇත්තටම එතන එක හිටපු අංකල් කෙනෙක් නේද මොකද මෙච්චර මිනිස්සු අඩු කියලා. හැබැයි ඒකලු කිව්ව විදිහට මේ පාර අර ඒ කියන්නේ අප්‍රේල් සීසන් එකේ මොකුත් නැහැ කියලා නුවරඑළිය කිව්වා කියලා තමයි කිව්වේ නිවුස් වල කොහොමද මන් දන්නේ එහෙම එකක්. මේ එකින්ද මිනිස්සු නැහැ කියන කතාව තමයි අර කිව්වේ. හැබැයි හැමදේම ඉස්සර වගේම ගිය අවුරුදු වල වගේම හරිම ලස්සනට තිබ්බා. මං චූටි කාලේ නම් හරි මාස දෙන්නෙක් ළමයි මේ දෙන්න බාතියන් සන්තෝෂ්. ඉතින් ඒ කියපු දවසේ මං ආසම කට්ටිය තමයි ආවේ.
ඔන්න ඉතින් අපි ඒක ඉවර වුණේ ළමයි රෑ 12ට. ඊට පස්සේ ඉතින් අපි හොට් මයිල් එකක් බීලා දැන් අපි ආපහු අපි ඉන්න විලායකට යන ගමන්. ඇත්තටම ළමයි මේ වගේ විවේකයක් හිතට නිදහසක් මානසික නිදහසක් තියෙන්නම ඕනේ අඩුම අවුරුද්දට එකපාරක්වත්. ඔන්න ඉතින් ළමයි දෙවනි දවසේ මං කල්පනා කරා මොකද මං ඇඳන් යන්නේ කියලා. ඉතින් මං ඇඳගත්තේ මේක. Good morning ළමයි. මම ලෑස්ති වුණා. අහන්නකෝ මෙන්න මේ ලෙන්සස් දෙක මම දැම්මා. ඒක වැඩි වගේ. මං හිතුවා මට මේක චොක්ලට් එකද හනි එකද කියලා මට මතක නෑ. ඒක වැඩි වගේ මට හිතලා නිකන් කලයවුවත් හොඳයි. මම මේ ෆ්‍රොක් එක තෙමු එකෙන් ගත්තේ. ඒ වගේ තමයි හරි. ඉතින් ළමයි දැන් යන්නේ අපි ඇල්ලේ. අපිත් එක්ක ඉන්න. අපි යමු. මේක යාන් යන්න දෙපාද කියලා මම තාම කල්පනා කරනවා. ළමයි මෙතන තමයි නතර වෙලා ඉන්නේ. දැන් අපි යන්නේ ග්‍රීගරි පාක් එකට. ඇල්ල යන්නේ නැහැ. අපි සමහර කලාවට ග්‍රීගරි පාක් එකට ගියා. අදත් යයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ළමයි දෙවෙනි දවසේ ඇල්ල ඉන්න තමයි තීරණය කරලා හිටියේ. හැබැයි අපිට පොඩ්ඩක් ප්ලෑන් එක වෙනස් කරන්න වුණා. ඒක නිසා අපි ඇල්ලේ ගිහිල්ලා ආපහු නුවරඑළියටම ආවා. එන්නේ එතන නම් චුට්ටක් පොඩි මේකක් වුණා. මං කියන්නම් මොකක්ද උනේ කියලා. ඊට කලින් අපි යන්කෝ ඇල්ලේ. අනේ මං ඒක වලට හරි ආසයි ළමයි. හැබැයි මට ඒකට යන්න බැරි වුණා. අපි කියන්නේ ඒකට යන්න බැරි වුණා කියන්නේ මට ඒකට එහෙම යන්න ඕනේ නෑ. හැබැයි මට දැන් මේක වීඩියෝ එක කරද්දි මට මතක් වුණා ඇයි මං එතෙන් ගියේ නැත්තේ කියලා. මොකද මම එහෙම ගියා නම් ෂෝල් එකක් හරි අරන් යනවා. ඔයාලට මතකද ගිය පාර අපි අර හනුමාන් දේවාලයට ගියේ. එතකොටත් මම උඩින් ජැකට් එක දාගෙන ගියේ අත් නැති එකක් අඳන් ඉඳලා. මෙන්න මෙතන මතකද ළමයි ගිය පාරත් අපි දවල්ට කෑම ගත්තේ මෙන්න මෙතන. ඇල්ල යනකොට තමයි අපිට මේ කඩේ හම්බ වෙන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි එතනින් අතර කරලා කෑම කාලා ෆොටෝස් අරගෙන ඔන්න ඉතින් ආපහු යන්න ගමන පටන් ගත්තා. ඉතින් ළමයි යාළුවගේ අවුරුදු නිවාඩුව කොහොමද? ඔයාලා කොහෙද ගියේ? නුවරඑළිය වලට ආවද? ඉතින් අපි මේ ආරුක්කු නමේ පාලම බලන්නයි යන්නේ. ඔයාලා ඒකේ කතාව දන්නවද ළමයි? මමත් ඇත්තටම මෙතන ගියාට පස්සේ තමයි පොඩක් කියලා හොයලා බැලුවේ. මේ ඒකේ හරි ලස්සන සැඟවුණු කතාවක් තියෙනවා. මේකේ ප්‍රසිද්ධම කතාව තමයි ළමයි පළවෙනි ලෝක යුද්ධ කාලේ පාරමට භාවිත කරන්න තිබ්බ ලෝහ ඔක්කොම යුද්ධෙට බ්‍රිතාන්‍යයට යවලා තියෙනවා කියන කතාව. ඊට පස්සේ කිසිම ලෝහයක් නැතුව ගල්, සිමෙන්ති, ගඩොල් යොදාගෙන තමයි මේ ආරුක්කු නමේ පාලම හදලා තියෙන්නේ. මේ පාලම බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ සැලසුමකට අනුව දේශීය කම්කරුවන්ගේ ශ්‍රමය භාවිත කරලා තමයි හදලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඇල්ලට ආවා. ආරුක්කු නමේ පාලම් බලන්න ආවා. මම ළමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ අන්තිම පරිදි 2019 දී. අන්න ඉතින් ඊට පස්සේ තමයි අද ආවේ. මේ බලන ළමයි දෙවරුත් ඉන්නවා. හරි කොහොම හරි මෙන්න මේ ආරුක්කු නමේ පාලම ගාවට අපි ආවා. ඒ දවසේ ළමයි පුදුම අවුවක්. අවුව කියන්නේ ළමයි නිකන් පිච්චිලා යන්නම අවුව තිබ්බා. ඒක නතර ගහක්වත් නැහැ. පුදුම අවුවක් තිබ්බේ. ඔන්න ඊට පස්සේ අපි යනවා බලන්නකෝ යන්නේ කියලා. ඔයාලට මතකද ගිය පාර මම උන්චිලා පැද්දා. හැබැයි මේ පාර මට එහෙම මට ඒකට ආසාව තිබ්බා. ඒ ගිය පාර ගියානේ මම. ඊට පස්සේ ඒකේ ආසාව මට ආයේ නැහැ. හැබැයි අපි මේ පාර ෆ්ලයින් රාවනා ගියා. ඉතින් ළමයි ඔය විදිහට තමයි දෙවනි දවසේ වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. අන්න ඉතින් අපි ෆ්ලයින් රාවනා යන්න
වාහනේ දාලා මේ ටික ඉතින් අපි පයින් තමයි එහෙම මහලුකු දුරක් නෑනේ ළමයි. ඉතින් අපි චැට් එකක් දාගෙන පයින් ගියා. මෙන්න මේ විහාරයට අපිට ගිය පාරත් යන්න බැරි වුණා. මේ පාරත් එතෙන් යන්නම් කියලා හිටියා. ඒත් යන්න බැරි වුණා ළමයි. මොකද අපිට ඇත්තටම නුවරඑළිය ඉඳන් මේ වැඩ ටික කරලා ආපහු ඉන්න තැනට යන්න පැය 10ක් ගියා. ඒ කියන්නේ පැය 10ක් ගියා කියන්නේ යන්නේ විතර නෙවෙයි. ඒ කියන්නේ මේ ෆ්ලයින් ගාවන ඇවිල්ලා අරකුණ මේ පාරම් බලලා ඒ වැඩ කරගෙන ආය අපි යනකොට හරියටම පැය 10ක් ගෙවිලා තිබ්බා. ඉතින් ළමයි මේ මෙහෙම තිබ්බට ටික වෙලාවකින් මීදුමෙන් මේ ඔක්කොම ටික වැහුණා. ඉතින් හරිම ලස්සන පැත්තක්. ඇත්තටම නුවරඑළිය කියන්නේ ළමයි මාර මාස පැත්තක්. ඉතින් අපි යනකොට රෑ වුණා. මට මතක විදිහට අපි රෑ 8ට වගේ තමයි අපි ඉන්න තැනට ගියේ. බලන්නක ළමයි මට කොහේ ගියත් මේ හුරතලෙක් නම් හම්බ වෙනවාම තමයි. මං ඉතින් එයාට ඩ්‍රම්ස් ටිකක් දුන්නා මං ඉල්ලගෙන මේ සල්ලි ඉල්ලගෙන ඩ්‍රම්ස් ටික අරන් දෙලා ඊට පස්සේ අරන් දෙලා මං ඒක අරගෙන බව්වට දීලා මේ ඒකට ඉතින් පිනක් ළමයි. අපි මේ දවසේ පබ් ලන්ඩන් ගියේ නෑ. අපි මේ ඉන්න තැන පාටියක් දැම්මා. හලෝ ළමයි ඔන්න අද අපි යන්නේ මිරිස්සෙහි. ඉතින් මෙහෙ ඉඳන් ගොඩාරියක් දුර යන්න තියෙනවා. අපි ගිහින් බලමු. මම ළමයි ඇත්තටම බීච් එකට යන්න මාර මාසයි. මෙන්න මේ ගෙවල් ටිකත් මං හරි අසලමයි. කොමාරි මම මාර ආසයි බීච් එකට යන්න. ඊට පස්සේ මිරිස්ස තමයි තියෙන ලස්සනම බීච් එක කියලා මාව එක්කන් ගියා ඒ බීච් එකට. හැබැයි හොඳම වැඩේ කියන්නේ ළමයි නුවරඑළිය ඉඳන් කිලෝමීටර් 200 ගාණක් යන තැන මිරිස්ස බීච් එකට. ආවර දන්නනේ මම නුවරඑළිය ආවත් හැම පාරම අපේ අම්මේ රෝස පැල ගන්නවා කියලා. මේ පාර රෝස පැල වර්ග 5ක්ම ගත්තා. මම දැක්කනේ දවල් ඒ වෙලාවේ 11. අන්න ඉතින් ආපහු අපි මේ දවසේ දවල්ට කන්න දෙන්න ආවා. අනේ මේ බව්වනම් පවුලමයි. එයාට සනීප නැහැ. එයාගේ මේ කටත්තු වල මාර අසනීපකින් ඉන්නේ. මම දන්නේ නැහැ මට එයාව ගේන්න විදිහක් තිබෙන්නේ නැත්තම් මම ඒක කොහොම හරි හොඳ කරනවා. කලින් දවසෙත් එයාට අපි යෝගට් ටිකක් කරන් දුන්නා. මේ දවසෙත් අපි යෝගට් ටිකක් කරන් දීලා ආවේ. මට හරි දුකයි. මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කඩේ ගාවේ එක්කනට ඉන්න දෙන එකත් ලොකු දෙයක්. නමුත් වෙටනරි එකක් ළඟ පාතක තියෙනවා නම් මන් දන්නේ නැහැ ඒගොල්ලන්ට ඇයි බැරි. අරුගානේ ડોක්ටර් කෙනෙක්ට හරි කෝල් කරලා එතන ගෙන්නලා හරි මේ එයාට හොඳ කරන්න කියලා. මට හරි දුකයි සත්තු එහෙම අසරණ වෙනවා දැක්කම. මොකද ළමයි ඒගොල්ලන්ගේ වේදනාව කියන්න තේරෙන්නේ නැහනේ. අපි මිනිස්සුනේ නේද අපිට කතා කරන්න පුළුවන් අපිට දේවල් කරන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක් හරි ගෙන්නලා මොකද එයා චුට්ටක් බයෙන් ඉන්නවා මං හිතන්නේ. මොකද එයාට වේදනාව එයා ලොකු වේදනාවකින් ඉන්නේ. මං හිතන්නේ කොහේ වාහනයකට හරි හැප්පිලා මොකක් හරි වෙලා තියෙන්නේ. අර කන්න බොන්න හරි අමාරුයි. අනේ මන් ඉතින් මට හරි දුකයි යාට. අපේ නුවර පැත්තේ නම් ඉන්නේ මම යාව අනිවාර්යයෙන්ම උස්සගෙන එනවා. හරි. මම ප්‍රාර්ථනා කරනවා යාට ඉක්මනින් හොඳ වෙන්න කියලා. හරි අපි දැන් යන්නේ ළමයි. මිරිස්සනේ අපි යන පාරදී අපිට රාවණාල්ල හම්බුණා. ඉතින් අපි එතන ගිහලා ෆොටෝ එකක් දෙකක් අරගෙන ඉන්න අමතක කරේ නෑ. මම ඔයාලට ෆොටෝස් ටික ඔක්කොම මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම් ළමයි හරිද? ඉතින් ඔයාලත් ගියාද මේ දවස්වල නුවරඑළියේ ගියා නම් මට කමෙන්ට් එකක් දාන්න හරිද? මම මෙන්න මේක ළමයි කාලා තිබ්බේ නැහැ. මේ අර පුච්චලා වගේ තියෙන්නේ. මම ඒක ෆස්ට් ටයිම් කෑවේ. ඒක රහයි. ඉතින් අපි මේ සුන්දරත්වයේ විඳ අපි දැන් මිරිස්සට යන්නේ. මොකක්ද ළමයි මම කලින් කියන්න හැදුවේ. අපි මුළු ගයක්මනේ ගත්තේ. ඇත්තටම අපි එතන හොඳටම එන්ජොයි කරා. මට මතක විදිහට දවසට 24000යි.
ඒතර දවස් 248,000යි. අපි දෙවනි දවස නම් ඒ දවසට කලින් දවසේ රෑ තමයි බුක් කරේ. ඒ දවස් කොහොමද ෆ්‍රී තිබ්බ නිසා. ඒ කියන්නේ අපිට පල්ලෙහා තට්ටුව විතරක් තිබ්බොත් අපිට කොහොමද ඇති. මොකද ඒකේ ඒක අපේ 7 දෙනාට ඒක ඇති. පල්ලෙහා තට්ටුව. හැබැයි මේ ඒ කියන්නේ ළමයි දෙවනි දවසේ අපිට ඉන්න කියලා කමක් නැහැ කියලා කිව්වා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ සර්විස් එක ගැන නම් ඇත්තටම මට සතුටුදායක නැහැ. ඒක නිසායි මට ඔයාලට කියන්න බැරි ආයෙත් යන්න මාර හොඳයි. මෙහෙමයි අපි ගිහින් අපේ නිදහස අපි හොඳට එන්ජොයි කරලා මේ අපි සතුටු වෙලා ආව එක වෙනයි. ඒ වගේම ළමයි අපි හිටපු දෙවෙනි දවසේ එතන උඩ තට්ටුවේ ඉන්න ෆැමිලි එකක් ඇර හිටිය පානදුරේ ඉඳන් ඒගොල්ලෝ කෑම උයාගෙන කන්න ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බා. ඒකට ගෑස් එකක් ඒගොල්ලෝ දෙන්නම් කියලා තිබ්බත් ඉවරෙච්ච ගෑස් එක තමයි දීලා තිබ්බේ. ඒකට ඒගොල්ලෝ දරලිපේ තමයි උයාගෙන කාලා තිබ්බේ. දැන් අපිට නම් ඒ ප්‍රශ්න නැහැ මොකද අපි එළියෙන් කෑම ගත්තේ. අර ඒ නිසා මේ ඉතින් අපිට ඒක මේ ගන්න හැබැයි එතන වතුර ප්‍රශ්නිකුත් ආවා. ඉතින් අපිට ඒ කියන්නේ අපි ගියපු ට්‍රිප් එක අපි හොඳටම එන්ජොයි කරලා ආවා. මොකද අපි ගියපු සෙට් එකේ හින්දා මේ හැබැයි මේ මම්ම නම් ඒකට යන්න කියලා මට කියන්න බෑ ඔයාලට. මොකද ඔයාලා ගියපුවම ඔයාලට මොන ප්‍රශ්නයක්ද දන්න. හරි අපි දැන් මේ කතාව නවත්තමුකෝ. ඒක දැන් ඉවරයි. ඔන්න එහෙනම් මං ඔයාලව ගෙනියන්න යන්නේ මිරිසට. මන බැන්දු හතරන්දි සුරලන්දු කොයි යන්නේ ඔමරි පාපා හිත ඇත්තේ නුඹේ ළඟමයි හද ඇත්තේ නුඹේ නමටයි ඉන්න කොමාගේ සුදා මම ළමයි මේ මිරිස්සට එන ෆස්ට් ටයිම් අනේ මට බීච් යන්න ඇත්තටම ආසාවක් තිබ්බා. ඊට පස්සේ මිරිස්ස බීච් එක තමයි ලස්සනම බීච් එක කියලා තමයි මේ කිලෝමීටර් ගොඩාක් ලොකු ගානක් දුර ගෙවාගෙන මම මෙතනට ගෙනාවේ. ඉතින් මම දැන් ඔයාලවත් එක්කන් යන්නයි යන්නේ. මේ බානක ළමයි අනේ මෙතනත් හරි ලස්සනයි. අපි මෙතනින් ගත්තේවා මම ඔයාලට අන්තිමට පෙන්නන්නම්. අන්න ඉතින් මම පෙරුම් පුරපු මං ආසම බීච් එකට මං ආවා. නෙමෙයි මම එක්කන් ආවා. අනේ මං හරි ආසයි ළමයි මාර ලස්සනයි. මම බීච් එකට මාර ආසයි. මොකද ඉතින් නුවර බීච් එකක් නෑනේ. එතකොට ඉතින් බීච් එකට යන්න කොහොමද දුර යන්න ඕනේ. ඉතින් මම ෆස්ට් ටයිම් මිරිස බීච් එකට ආවේ. අනේ එතන හරිම ලස්සනයි. මට මතක විදිහට අපේ 9 විතරකම් හිටියා. හවස 5යි ගානකට ඇවිල්ලා. බලන්න ගන්නේ ලස්සන බීච් එකේ මේ මුහුද සද්දත් එක්ක ළමයි මාර මනසට නිදහසක් දැනෙන්නේ. තව දෙයක් කියන්න බලන්න ගිලගේ වීඩියෝ එක. මේ සංසාර නින්නේ පුරලම් වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කම මගේ සංසාර ගීතේ පුරතනුවක් වීලා පියඹන්නම්. අපි ළමයි ඕනම නිදහසක් අපි ඒ කියන්නේ පරිස්සමෙන් භුක්ති විඳිනකොට ඒක හොඳයි. මොකද අපි මේ කියපු දවස්වල පුදුම විදිහට මුහුදු වල වැව්වල ගංගාවල දියරිවල මිනිස්සු නාලා මැරිලා කියලා නිවුස් වල කියනවා කියලා අපේ අම්මිත් හැම වෙලේම කිව්වා. ඉතින් අර අපි අපේ පරිස්සම අපි බලා ගන්න ඕනේ. ඒතර තමයි අපි සතුට හැමතිස්සෙම රඳා පවතින්නේ. ඉතින් අපිත් පරිස්සම් වෙලා අපි මෙතනින් හරි චුට්ටක් ගියා. හැබැයි අර ඕනනුර අපි හරි ගියේ නැහැ. අපි අපිට පුළුවන් ප්‍රමාණය ඉඳලා අපි ඉතින් අපේ සතුට වින්දා. අන්න ඉතින් අපි දැන් ආපහු අපේ ගෙවල් බලා පිටත් වෙන්නයි යන්නේ. ඉතින් අපි මේ යන පාරේ මෙතන නතර වෙලා අපි Nescafe මොන මයිලද කොහෙද විව්වේ? ඔව්. මතක නැහැ. අන්න Nescafe නේ. ඊට පස්සේ හොට් ඩොග් එකකුත් කාලා මට මතක විදිහට අපි පාන්දර 3යි ගානකට වගේ තමයි නුවරට ආවේ. ඔන්න මේ ඊළඟ දවසේ අම්මිට ගෙනාවා මල් ටික මේ අම්මිය ටික. ඊළඟ දවසේ අපි ගිහිල්ලා මම මේ පෝච්චි ගන්න අමතකුණා. පෝච්චි ටික උතරන් ඇවිල්ලා මේ නන් ළමයි ගිය අවුරුද්දේ ගෙනාවා. මතකද ඔයාලට? බලන්න ගෙවක්කෝගෙන් මල් පිපිලා.
තව ඔරෙන්ජ් කලර් ඒවා එහෙම තියෙනවා. ඒ වගේ මල් ඇවිල්ලා දැන් පරලා තිබ්බේ. ඉතින් අපේ අම්මේ ඊට පස්සේ ටික හැදුවා. ඉතින් ළමයි මේ තියෙන අපි අර බීච් එකේදී ගත කැම ටික. තව ෆොටෝස් ටිකුත් තියෙනවා මේකේ අන්තිමට. ඉතින් ඔක තමයි මම හැම අවුරුද්දකම බලන් ඉන්න ආසම සවාරිය. ඉතින් අපි තව කොහේ හරි ගියොත් මං ආල්ගේ වීඩියෝස් දාන්නම්. මොකද ඔයාලත් එක්ක බෙදා ගන්නකොට ඒ සතුට තවත් වැඩි. ඉතින් මේ ෆොටෝස් ටික ඔයාලත් බලන්න. මං හිතනවා ඔයාලවත් මම ලොකු රවුමක් ගෙනිච්චා කියලා. ඉතින් මම නම් කියන්නේ ඔයාලට හම්බෙන හැම වෙලාවකම ඔයාගේ හිත මෙහෙමයි. මට අත්‍තරම ඉස්සර ගොඩාක් කට්ටිය හිටියා යාළුවෝ එහෙම. හැබැයි දැන් මං ඉන්නේ පොඩි සර්කල් එකක් මං තියන් ඉන්නේ. ඒ රවුම ඇතුලේ ඉන්න පිරිස අතරම මානසික මාර නිදහස්. ඉතින් අපිට ඕනේ නිදහස් ඉන්න ළමයි මානසික නිදහස තමයි අංක 1. ඉතින් ඒ වගේ කට්ටිය ඔයාලට ලැබෙන්න ඒ වගේම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා මම මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඔයාලට තව අලුත් vlog එකක් ගෙනකන් පරිස්සමින් ඉන්න. හැමදාම සතුටින් ඉන්න ළමයි. සන්නයි. බයි.